නම දැනගන්න බැරුණානේ. රේණුකානේ. රේණුකා මහත්මියගේ කැඳ කඩේ තමයි හරි. මොකද නම දැනගන්න බැරි ඉතින්ද? හරි. සුබෝදෑසනක් වේවා ආයිබෝවන් මුදලාලි. මොනවාද මුදලාලි ඔබතුමිය ගාව තියෙන මේ කැඳ જાති? අද තියෙනවා පෙරේර බොන්ඩ සුදුන්ගේ කලවංකුල කැඳේක තියෙනවා. කොවිතිය තියෙනවා. කොහිලාල කැඳේක. ඒක තමයි මේක මේ ආයක තම බොහොම හොඳයි මහත්මිය. ඔබතුමිය මේ ස්වයං රැකියාවක් වශයෙන් ඖෂධීය කැඳ වර්ග තමයි නිෂ්පාදනය කරන්නේ නේද? බොහොම හොඳයි. ඉතින් අපි මේක මේ පිටුම්ප වෙල්යාවේ තමයි තිබෙන්නේ. යන කෙනෙකුට අවශ්‍ය කෙනෙකුට මෙතන නතර කරලා පෝෂ්‍යදායී කැඳ වේලක් සඳහා ඉතාමත් පෝෂ්‍යදායී පිරිසුදු කැඳ කඩයක් තමයි මේ තියෙන්නේ. එතුමිය ස්වයං රැකියාවක් වශයෙන් කරන්නේ. ඔබට පෙන්වනවා ඇති මේ දර්ශනත් පේනවා. ඒ වගේම ඉතාමත් උද්‍යෝගයෙන් උදෑසන නැගිටලා බොහොම උද්‍යෝගශීලීව මෙම කැඳ කඩේ නිර්මාණය කරගෙන යනවා. ඔබට පුළුවන් පාදුක්කට පැවිසෙන ඔබට පිටුම්ප වෙල්යාවට ආශ්‍රිතව ඒකෙන් කැඳ වීදුරක් බීලා යන්න. ඒ වගේම ඇයට කරන සත්කාරයක්, ඇයට කරන උපකාරයක්, ඒ වගේම විශාල සේවාවක් වශයෙන් ඇය මේ පාදුක්ක පිටුම්ප වෙල්යාවේ තමයි මේ කැඳ කඩේ තිබෙන්නේ. එහෙනම් අපි ඔබතුමියට ගොඩක් ස්තුතිවන්ත වෙනවා අපිට මේ වගේ පොඩි වීඩියෝ දර්ශනයක් ලබා ගැනීම සඳහා අවස්ථාව දීමට. මේක අපගේ YouTube නාලිකාව ඔස්සේ මුළු ලෝකෙම දැක ගන්න අපි සූදානම් කරන ඔබතුමට බොහොම ස්තුතියි. රයිට් බොහොම ස්තුතියි. හරි thank you. හරි. වෙල්යාවට ආශ්‍රිතව පවත්වාගෙන යන තාමත් පිරිසිදු කැඳ උදෑසන ආහාරය උදෑසන දීම සඳහා මේ කැඳ කඩේ පිහිටා තිබෙන්නේ පාදුක්ක පිටුම්ප වෙල්යාවට ආශ්‍රිතවයි. ඉතාමත් පෝෂ්‍යදාය පිරිසුදු කොළ කැඳ සඳහා ඔබට අවශ්‍ය කරන සියලුම කැඳ වර්ග ස්ථානයේදී ලබා ගැනීම සඳහා ඔබට අවශ්‍ය කරන සියලුම කැඳ කොළ කැඳ වර්ග පෝෂ්‍යදාය කොළ කැඳ ආහාරය සඳහා ඔබට පුළුවන් මෙම කැඳ කඩේ ගාව යන අවස්ථාවද පිටුම්ප වෙල්යාවේ පාදුක්කට යන අවස්ථාවේදී ඔබට පුළුවන් මෙම කැඳ කඩේට පැමිණිලා කැඳ වීදුරුවක් වොන්න ඉතාමත් ගුණදායී පෝෂ්‍යදායී කැඳ ස්ථානීය කාල පිරිසක් කැඳ පානය කිරීම සඳහා කැඳ උදෑසන කැඳ වීම සඳහා පිටුම්ප වෙල්යාවට පැමිණෙන දර්ශන ඔබට දැක ගන්න පුළුවන්. කැඳ කඩය පාදුක්ක පිටුම්ප මීපිහන්දියේ මදක් උඹට පිහිටා තිබෙන මීපිහන්දියේ කැඳ කඩේ තමයි මේ ඔබට පෙන්වු කරන්නේ. මේ කැඳ කඩේ ඉතාමත් පිරිසුදු පෝෂ්‍යදායක කැඳ සඳහා මේ කැඳ කඩේ